ලස්සන ගමක ජීවත් වුණ වියානා තමන්ගේ සිහින සැබෑ කරගන්න අවස්ථාවක් ලබා ගත්තා. ඒ විශ්වවිද්‍යාල වරම් ලබාගෙන මවගේ ආශිර්වාදයත් අරගෙන නගරයට යන්න පිටත් වුණා. නගරයේ සහ විශ්වවිද්‍යාලයේ විශාලත්වය දැක ඇය පුදුම වූ අතර ඇගේ සිහිනවලට පහසුවෙන් ළඟා විය හැකි බව ඇයට හැඟුණා. ඇය ගම්මක සිට නගරයට ආ නිසා සිසුවියන් ඇයට සමච්චල් කිරීමට පටන් ගත්තා. ඇය ආපන ශාලාවේදී අපහසුතාවයට පත්වුණු වදුටු ගයාන් ඇයට උදව් කළා. ඇය විභාග සඳහා මහන්සි වී වැඩ කළ අතර විභාගයේ ඇයට අන් සීලු දෙයටම වඩා වැදගත් වුණා. ඇය විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් අතර එම නිසා ඇය සමග බොහෝ දෙනෙක් මිතුරු වුණා. ගයන් චෙස් තරගයෙන් ජයග්‍රහණය කළා. ඔවුන්ගේ ජයග්‍රහණ දුටු ප්‍රොෆෙසර් ගුණතිලක ඔහුගේ නව ව්‍යාප්තියට ඔවුන්ගත් අතර විසඳා ගැනීමට නොහැකි වූ ගැටලුවක් විසඳා ගැනීමට ඔවුන්ට හැකි වුණා. ගයාන් ඔහුගෙන පමක් ආඩම්බර වී වියානාගේ උදව් අමතක කළා. මේ නිසා අමනාප වූ වියානා නැවත ඔහුට සමාව දී එක්ව වැඩ කිරීමට පටන් ගත්තා. සීල දෙනා ඔවුන්ගේ දස්කම් දෙක පුදුම වූවා. වසරේ විශිෂ්ටතම රොබෝ සොයා ගැනීමේ ජයග්‍රහණය ඔවුන්ට හිමි වූ අතර ඔවුන්ට එය විශාල සතුටක් ගෙනාවා. වියානා සීලු දෙයටම ගයාන්ට ස්තුති කළා. අවසානයේදී ඇය ඇගේ ගම්හි සුන්දරත්වය ගයාන්ට පෙන්වුවා.